සුබ උදෑසනක්. අද උදේ නම් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ මගේ හිත ටිකක් සංසුන්. උදේ කියන්නේ අපි හැමෝටම අලුත් දවසක් වුණාට අම්මෙක්ට නම් මේක ලොකු වගකීම් ගොඩක් එක්ක පටන් ගන්න දිගම දිග දවසක්. අද වීඩියෝ එක ක්ලීනින්, ෆැෂන්, කුකින් ගැන එකක් නම් නෙමෙයි. අද මේ වීඩියෝ එක ඔයා අම්ම කෙනෙක් නම් මම අද කියන්න යන්නේ අම්ම කෙනෙක්ගේ හිත ගැන. උදේ 4ට එලාම් එක වැදෙද්දි තව විනාඩි 5ක් කියලා හිතන හැම අම්මෙක්ටම මේ වීඩියෝව. අම්මල වෙන අපි උදේ හැරෙද්දි අපේ හිත ගොඩාක් වගකීම් වලින් පිරීලා තියෙන්නේ. දරුවා, ගෙදර, කාර්යාලය, හැමෝටම හොඳ අම්මෙක්, හොඳ සේවකයෙක් වෙන්න අපි හැමදාම උත්සාහ කරනවා. ඒත් කවදා හරි හිතනවද මට මේ හැමදේම කරන්න පුළුවන් කියලා? ඔයාට එහෙම හිතුණා නම් ඔයා තනි නැහැ. මම උදේට හැරෙද්දි ඊළඟ මොහොතේ කල්පනා කරන්නේ අද බබාට කෑමට දෙන්නේ මොනවද? අද අපි වැඩට ගෙනියන්නේ මොනවද? ඩීකේආර් එකේ බෑග් එක ලේස්තිද? ඔෆිස් එකේ වැඩ, ගෙදර වැඩ. ඉතින් මෙන්න මේ දේවල් තමයි මට නම් කල්පනා වෙන්නේ. ඉතින් මම ඇතුළු සියලුම අම්මලා උදේට අවදි වෙන්නේ එලාම් එකකින් නෙමෙයි, රෙස්පොන්සිබිලිටි එකකින්. මමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරියක්. මගේ හස්බන්ඩ් රාජ්‍ය සේවයේ. අපි දෙන්නම උදේ 6:30ට කාර්යාලයට යනවා. අපි පුංචි පුතා දවස පුරාම ඩේකෙයාර් එකේ තමයි ඉන්නේ. උදේ දරුවට ගුඩ් බායි කියන වෙලාවට හිත ටිකක් බර වෙන දවස්නුත් තියෙනවා. ඒත් හවස අපි දෙන්නම එකට ගිහින් අපේ පුතා ගන්න වෙලාව, ඒ මොහොත දවසේ හැම මහන්සියක්ම අමතක කරනවා. වැඩ කරන අම්මෙක් වීම ලේසි දෙයක් නෙමෙයි. ඒත් මම ඔයාට මෙහෙම කියන්න කැමතියි. ඔයා වැඩට යන්නේ බබාව ඇත්තැරලා නෙමෙයි. ඔයා වැඩට යන්නේ ඔයාගේ දරුවගේ අනාගතය ගොඩනගන්න. අපි සමහර වෙලාවට සමහර අයගේ කමෙන්ට්ස් වලට හිත රිද්ද ගන්නවා. අම්මලා නම් ගෙදර ඉන්නම ඕනේ. බබා ඩේකෙයාර් දාලා වැඩ කරන එක හොඳද? අම්මලා, ඔයාගේ තත්ත්වය තේරෙන්නේ ඔයාට විතරයි. මට ලොකු වෙනසක් කරපු දෙයක් තමයි රෑටම ඊළඟ දවස සූදානම් කරගන්න එක. ඇඳුම්, බෑග්, දරුවගේ දේවල් රෑටම සකස් කරගන්නවා. ඒකෙන් උදේට හිතට ලොකු නිදහසක් මට ලැබෙනවා. සමහරක් වෙලාවට පර්ෆෙක්ට් මෝර්නින්ග්ස් අපේ ජීවිතවලට හැමදාම ගැලපෙන්නේ නැහැ. කෑම පරක්කුයි, ඇඳුම් අයන් කරලා නැහැ, දරුවෝ අඬනවා. ඒක අසාර්ථක දෙයක් නෙමෙයි. ඒක අපි හැමෝගෙම සත්‍ය ජීවිතය. පර්ෆෙක්ට් අම්මෙක් වෙන්න උත්සාහ කරනවට වඩා සංසුන් අම්මෙක් වෙන්න උත්සාහ කරන එක වැදගත්. මට ලොකු ශක්තියක් තමයි මගේ හස්බන්ඩ්. ඉතින් මට මගේ හස්බන්ඩ්ගෙන් ලොකුම උදව්වක් ලැබෙනවා. ගෙදර වැඩවලට, දරුවගේ වැඩවලට, මේ හැම දෙයකටම අපි දෙන්න කාලය බෙදා වෙන් කර ගන්නවා. වැඩ කරන අම්මලා අපි උදේ නැගිටින්නේ සිහි නැග්ග. රාත්‍රියට නිදා ගන්න යන්නේ මහන්සියත් එක්ක. ඒත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනි. අපේ දරුවා අපි දිහා බලන්නේ මගේ අම්මා ශක්තිමත් කියලා. ඉතින් අපි පර්ෆෙක්ට් වෙන්නම ඕනි නැහැ. ඉතින් ඔයා හැමෝටම කාලය දෙනවා. දරුවන්ට, හස්බන්ඩ්ට, ගෙදරට, ඔෆිස් එකට, මේ හැම දෙයකටම ඔයා කාලය වෙන් කරගන්නවා. ඒත්
ඔයාටත් දවසෙන් විනාඩි 15ක්වත් වෙන් කරගන්න. මුළුවෙන්ම හදාගත්ත කෝපි කෝප්පයක් බොන ගමන් හොඳට හුස්මක් අරන් හිතට කියන්න මම හොඳ අම්මෙක්. ඔයා වැඩට යනවා කියන්නේ දරුවෝ අත්හැරලා ඔයාගේ වැඩ කරගන්නවා කියන එක නෙමෙයි. ඔයාගේ දරුවන්ගේ අනාගතය හදනවා කියන එකයි. ඔයාගේ දරුවා හෙට දවසේ කියයි මගේ අම්මා වැඩ කරලා අපිට හොඳ ජීවිතයක් හදලා දුන්න කියලා. ඔයා ගෘහණියක් නම් ඔයා වැඩකට නැති අම්මෙක් නෙමෙයි. ඔයා තමයි මුළු පවුලේම ශක්තිය. ඔයා තමයි පවුලේ ෆවුන්ඩේෂන් එක. ඔයාගේ වැඩට සැලරි ස්ලිප් නැති වුණත් ඔයාගේ දරුවන් මොකදම හරි දවසක කියයි අපේ අම්මා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා, කැපවීම කළා කියලා. ඉතින් මෙතනදී අම්මෙක් කියන්නේ මුළු ලෝකයක්. අම්මා ජොබ් එකක් කරත් ගෘහණියක් වුණත් එයා මහන්සියෙන් පවුල ගොඩ නගනවා. ඔයා ජොබ් එකක් කරන අම්මෙක්ද හවුස් වයිෆ් කෙනෙක්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා අම්ම කෙනෙක්. ඔයාගේ දරුවන්ට ඔයා තමයි මුළු ලෝකයම. ඒක නිසා පර්ෆෙක්ට් වෙන්න උත්සාහ කරන්න එපා. පවුලට ආදරය කරන්න. දරුවන්ට ආදරය කරන්න. ඉස්සරහටම යන්න. ඔයාට තමයි මේ වීඩියෝ එක අද ගෙනාවේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න, පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.